හායි යාළුවනේ කොහමද? ඉතින් අද මගේ වීඩියෝ එකෙන් මම ඔයාලට කතා කරන්න යන්නේ හැම ලෙඩකටම අපිට එකම එක බෙහෙතක් තියනවා කියන රහස. හරිද? ඉතින් හැම ලෙඩකටම එකම එක බෙහෙතක්. අපි දන්නවා අපි හැමෝම ලෙඩ වෙනවා. හරිද? අපිට මානසික ලෙඩ එනවා. ශාරීරික ලෙඩ වෙනවා. ඉතින් එකටම මානසික ලෙඩ වෙන්න පුළුවන්. හරිද? ඉතින් සමහරක් මානසික ලෙඩ වලට නම් බෙහෙත් නැහැ. හරිද? ඒක හිතා ගන්න බෑ. ශාරීරික ලෙඩ වලට නම් තියෙනවා බෙහෙත්. ඕන තරම් තියෙනවා. හරිද? ඉතින් මම ඔයාලට කියලා දෙන්නේ හැම ලෙඩකටම එකම එක බෙහෙතක් තියෙනවා. මොකද්ද මේ රහස? ඉතින් වීඩියෝ එක ඉවරනකම් ඉන්න මේ රහස අහගෙන. හරිද? හරි. ඉතින් අපි දන්නවා අපි පුරුදුලා තියනවා ඔළුව රදයක් හැදිච්ච ගමන් මොකද කරන්නේ? පැනඩෝල් එකක් බොනවා. නේ? ඔළුව රදයක් හැදිච්ච ගමන් පැනඩෝල් එකක් බොනවා. ඇයි අපි පැනඩෝල් බොන්නේ? ඇයි අපි පැනඩෝල් බොන්නේ? අපි පැනඩෝල් එකක් බොන්නේ අපේ මේ වේදනාව කියන දේ ඉක්මනටම නැති කරගන්න. අපිට ඕනේ වේදනාව කියන දේ ඉක්මනටම නැති කරගන්න. ඒකයි අපි බෙහෙත් බොන්නේ. පැනඩෝල් බොන්නේ. නමුත් මම ඔයාලට කියනවා මේ වේදනාව කියන එක දරා ගන්න අපි පුරුදු වෙන්න ඕනි. හරිද? මමත් හිටියා කාලයක් පැනඩෝල් බොනවා. වේදනාවක් ආව ගමන්ම කරන්නේ පැනඩෝල් එකක් බොනවා. හරිද? නමුත් අපිට මේ පැනඩෝල් බොන එකමද තියෙන විකල්පය. ඒක විතරමද තියෙන එකම දේ අපිට කරන්න පුළුවන් නැහැ. අපිට පුළුවන් ඔළුව රදයක් හැදුනාම කෝපි එකක් බොන්න. නේ? අපිට පුළුවන් කෝපි එකක් බොන්න. නමුත් අපි පුරුදුලා තියෙන්නේ මේ ඉක්මනටම මේ අපේ මේ වේදනාව කියන එක නැති කරගන්න. නමුත් අපි මේ දෙයට හුරු වෙන්න හොඳ නැහැ. මොකද අපි මේ වේදනාව කියන එක ඉක්මනටම හොඳ කරගන්න හදන්න හොඳ නැහැ. අපි චුට්ටක් පුරුදු වෙන්න ඕන මේ වේදනාව කියන එක චුට්ටක් විඳින්න. තේරුණාද? කාලයක් තිබුණා මමත් ඔළුව රදයක් හැදෙන ගමන්ම පැනඩෝල් එකක් බොනවා. ඉතින් දැන් අවුරුදු 5-6ක් විතර වෙනවා මම මේ පැනඩෝල් එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් වේදනාව කියන එක මට එන්නේ නැද්ද? වේදනාව කියන එක අනිවාර්යෙන් මට එනවා. නමුත් මම බෙහෙත් වලට හුරු වෙන්නේ නැහැ. තේරුණාද? මට තව විකල්පයක් තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ අපේ මේ මනසේ අපිට ප්‍රශ්න එනවා මානසික පීඩන එනවා දරා ගන්න බෑ. ඉතින් ජීවිතේ අපි කඩා වැටෙන අවස්ථා එනවා. තේරුණාද? අපි මානසික ලෙඩ ඊට පස්සේ ඒක ශාරීරිකව ලෙඩ වෙනවා. ඊට පස්සේ අපි ડોක්ටර් ගාවට යනවා. ડોක්ටර් ගාවට ගියාම ડોක්ටර් නොයෙකුත් ප්‍රශ්න අපෙන් අහනවා. අහලා අපිට බෙහෙත් ලියලා දෙනවා. අපි ඒ බෙහෙත් බොනවා. සමහරක් වෙලාවට ඒත් හොඳ වෙන්නේ නැහැ. එක්කෝ තව ડોක්ටර් කෙනෙක් ගාවට යනවා. එක්ක ඒ ડોක්ටරට ගිහිල්ලා ඔක්කොම කියනවා ඊට පස්සේ එයාත් බෙහෙත් දෙනවා ඊට පස්සේ ඒව බොනවා ඔන්න ඒත් හරියන්නේ නැහැ. එතකොට අපිට මේ ජීවිතේ ලෙඩ වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. මං ඉන්නේ. හරි. එහෙම නෙවෙයි අපිට ලෙඩ කියන දේවල් එනවා ජීවිතේ. ඉතින් නමුත් අපි පරිස්සම් වෙන්න ඕන කෑමෙන් විතරක් නෙවෙයි. මේ මනසිනුත් අපි පරිස්සම් වෙන්න ඕනි. ඉතින් මම ඔයාලට කියන්න යන්නේ මේ අපි දරා ගැනීම පුරුදු වෙන්න ඕනි. මේ හැම දෙයකම බෙහෙත් බීලා ඒ වේදනාවල් ඒව නැති කරගන්න එක නෙවෙයි. අපි බෙහෙත් වලට හුරු වෙන්නේ නැතුව අපි බලන්න ඕනි මේ වේදනාව දරාගෙන අපි වෙන විකල්පයකට යන්න. තේරුණාද? ඉතින් මම දන්න හොඳම විකල්පේ රහස තමයි හැම ලෙඩකටම තියෙන එකම බෙහෙත තමයි මෙන්න මේක. හරිද? ශුද්ධ බයිබලයේ ජේසුස් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා හැම ලෙඩකටම එකම බෙහෙත තමයි මේ දේව වචනය කියන එක. ජේසුස් වහන්සේගේ වචනය කියන එක. තේරුණාද? මේ ජේසුස් වහන්සේගේ වචනයෙන් අපිට පුළුවන් අපේ මානසික, ආත්මික, ශාරීරික ඕනම ලෙඩක් නැති කරගන්න. සතුටින් මේ ජීවිතේ ගත කරන්න. ඉතින් ඔයත් කැමති නම් සතුටින් සමාදානයෙන් කිසිම ලෙඩක් දුකක් නැතුව හැමදාම hina වෙලා ඉන්න. ඉතින් ඔයාට පුළුවන් මේ ජේසුස් වහන්සේ ගැන හොයලා බලන්න. ජේසුස් වහන්සේ ගැන මේ බයිබලයේ තියෙනවා විස්තර දැනගන්න පුළුවන්. ඉතින් කියවන්න පුළුවන්
අපිට ගොඩාක් දේවල් ජීවිතේ දැනගන්න පුළුවනි. ඉගෙන ගන්න පුළුවනි. සතුටින් ඉන්න පුළුවනි. මේ ජේසුස් වහන්සේ අපි අනුගමනය කරනවා නම්. හරිද? හරි. ඉතින් අපිට ප්‍රශ්න කියන දේවල් එනවා. අපිට ඒක නවත්තන්න බෑ. ප්‍රශ්න වලින් තමයි අපි සමහරක් වෙලාවට මිනිස්සු කොයි වගේද කියලා අඳුනගන්නේ. නේද? අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි විශ්වාස කරනවා මේ සුද්ධ බයිබලයේ කියන දෙවියන් වහන්සේ ගැන. ඉතින් දෙවියන් වහන්සේ හැමදේම අපි ගැන දන්නවා කියනවා. අපි ආවට ඉන්න මිනිස්සු ගැන දන්නවා කියන මේ ලෝකේ දෙවියන් වහන්සේම අවලා තියනවා කියන. ඉතින් හැමදේම මේ දෙවියන් වහන්සේ අපි ගැන දන්නවා කියනවා. ඉතින් ප්‍රශ්න එනකොට ගොඩක් අය බයයි. ලෙඩ රෝගේ හැදෙනවට ගොඩක් අය බයයි. ඉතින් මේ හැම දෙයකින්ම අපිට ජීවිතේ ජය ගන්න පුළුවනි. ඉතින් ලෙඩ රෝග කියන එක සහ ප්‍රශ්න කියන එක දෙවියන් වහන්සේ අපිට පෙන්නනවා දීලා බය වෙන්න ඕනේ නැහැ. ඒක අපිට පෙන්නනවා මේ ප්‍රශ්න කියන දේවල් වලින් අපිට පුළුවන් මිනිස්සුන් හඳුනගන්න. මිනිස්සු හැසිරෙන විදිහ ප්‍රශ්නට උදව් කරන්නේ කවුද? උදව් කරන්නේ නැත්තේ කවුද? මේ දේවල් අපිට දැනගන්න පුළුවන්. තේරුණාද? ඉතින් ඔයාලම කතාවක් කියන්න. මේ දවසක් මොනවාද සෙල්ලම් බඩුවක් තියනවා දැන්. හරිද? ඒක charge කරන්න මේ මම දන්නේ නැහැ. හරිද? පස්සේ මම දැන් try කරනවා charge කරන්න. හරිද? මේ ඒකේ මේ කොලේකුත් දීලා තියෙනවා ඒක charge කරන විදිහ. ඒත් මම බැලුවට ඒත් මට තේරෙන්නේ නැහැ මේ මම ඒකේ බැටරියක් තිබ්බා. මම බැටරිය ගලවලා පැත්තකින් තියලා මේ මම charge එක ගහනවා ඒ කාර් එකට ඒක මේ charge වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මේ මට මගේ යාළුවෙක් කිව්වා මේ ඔහොම නෙමෙයිනේ ඔක කරන්නේ මෙහෙම මේ charge කරන්නේ මේ බැටරිය තමයි charge කරන්න ඕනේ. බැටරිය මේ කාර් එකෙන් ගලවලා අරගෙන මේ බැටරිය තමයි charge කරන්න ඕනේ. මේ බැටරිය වෙනම charge කරලා ඉවර වෙලා ඊට පස්සේ බැටරිය ආයේ මේ කාර් එකට දැම්මාම තමයි මේ කාර් එක වැඩ කරන්නේ කියලා. තේරුණාද? එතකොට අන්න ඒ වගේ දෙයක් තමයි යාළුවනේ මේ අපි අපේ මේ මොලේ කියන දේ අපි පොඩ්ඩක් charge කරගන්න ඕනි. හොඳ කරුණු වලින් අපි පුරව ගන්න ඕනි. තේරුණාද? එහෙම නැති වුණොත් තමයි අපේ මේ ශරීරය කියන දේ ලෙඩ වෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ සමහර මිනිස්සු ලෙඩ වෙනවා මේ ඒගොල්ලෝ ඔලුවට දාගෙන තියෙන සිතුවිලි ඔලුවට දාගෙන තියෙන එක කෙනා කියපු දේවල් වලින් එක දේවල් වලින් මේ ඔලුව මේවා කරගත්තාම ඒවා කල්පනා කරලා සහ ඒ දාගන්න තොරතුරු වලින් තමයි මනස මේ ලෙඩ වෙන්නේ. මනස විකෘති වෙන්නේ. එතකොට අපි දාගන්න ඕනේ හොඳ තොරතුරු, හොඳ සිතුවිලි වලින් තමයි අපේ ශරීරය ලස්සන කරන්නේ. අපේ ශරීරය ප්‍රාණවත් කරන්නේ. අපේ ශරීරය ධනාත්මක සිතුවිලි දාගන්න කියන්නේ ඒකනේ පොසිටිව් මයින්ඩ් එකෙන් හිටියොත් තමයි අපිට පුළුවන් වෙන හැම දෙයක්ම hina වෙලා ජය ගන්න, හැමෝම එකම සතුටින් ආදරෙන් ගත කරන්න, හැම දෙයක්ම පුළුවන් යන්නේ මේ ධනාත්මක සිතුවිලි දාගත්තා. ඉතින් මම කියවනේ හැම ලෙඩකටම එකම එක බෙහෙතක් තියනවා කියලා. ඒ තමයි ජේසුස් වහන්සේ. ඉතින් මේ ජේසුස් වහන්සේගේ වචන කියවනකොට අපේ හිතට ගත්තට මාර සහනයක් දැනෙනවා. සැනසීමක් දැනෙනවා. තේරෙනවද? හැමදාම hina වෙලා සතුටින් ඉන්න පුළුවන් වෙනවා. තේරෙනවද? ඉතින් දැන් අපි දුකින් ඉන්නකොට හරිද? අපිට බෙහෙතුත් තියෙනවා. හරිද? කන්න බොන්න හැමදේම තියෙනවා. ඒ කිසිම දෙයකින් අපේ මේ මානසික සුවය කියන එක ලැබෙන්නේ නැහැ. කවුරු හරි යාළුවෙක් ඇවිල්ලා නැත්නම් ඔයා TikTok එකේ හෝ Facebook එකේ හරි YouTube එකේ හරි වීඩියෝ එකක් බලනකොට ඔන්න කවුරු හරි කෙනෙක් ඔයාගේ හිතට වදින දෙයක් කියනවා. ඔයාට ධනාත්මක සිතුවිලි දෙයක් කියනවා. ඔයාට සතුට හිතෙන දෙයක් කියනවා. ඔයාට අත දෙන දෙයක් කියනවා. එතකොට ඔයා ආසයි ඒ කියන වචන අහගෙන ඉන්න. තේරෙනවද? ඔයාට කවුරුත් ආදරේ නැහැ කියලා හිතනකොට ඔයා මොකද කරන්නේ? ඉතින් මම කරපු දේ තමයි මේ ජේසුස් වහන්සේ කියලා දීලා තියෙන වචන කියවන එක. තේරෙනවද? මේ වචන කියවනකොට හිතට පුදුම සහනයක් දැනෙනවා. බිය නොවන්න. මම ඔබ සමග සිටිමි. එහෙම වචන කියනකොට
මාර සතුටක් දැනෙනවා. ඒ කියන්නේ අපිත් එක්ක ජේසුස් වහන්සේ ඉන්නවා, දෙවියන් වහන්සේ ඉන්නවා කියලා අපිට දැනනකොට. හරි?